එහෙනම් ආයිබෝවන් හැමෝටම මම දැන් ඉන්නේ සෙම්බුනාත් ස්තූපයේ සෙම්බුනාත් ඒ කන්ද මත මීට පෙර වීඩියෝ අපි බැලුවා මේ ස්තූපය වටේ රවුමක් ගියා. එතකොට මේ අවට නැරඹුවා. දැන් මම යන්නේ මේ ස්තූපයෙන් පල්ලෙහාට බහින්න. නැගෙනහිර දොරටුවෙන් පහළට බැස්සට පස්සේ එතන තියෙනවා ලස්සන රන් ආලේපිත බෝධිසත්ව පිළිම තියෙන නේවාරි තවත් ටිබෙට් පන්සලක්. අපි යමු එතෙන්ට. මේ තියන්නේ ස්තූපයේ නැගෙනහිර දොරටු ළඟ තියෙන විශාල වජ්‍රය. මේ වජ්‍රය මේක වජ්‍රයක්. මේ වජ්‍රයාන පන්සල වල හැම එකම වගේ මේ වජ්‍රය තියෙනවා. එතනින් පල්ලෙහාට බැස්සම තමයි අපේ නැගෙනහිර දොරටුවේ පඩිපෙළ පිහිටන්නේ. මගේ මේ සංචාරයේ කත්මණ්ඩු නිම්නයේ මැද පිහිටි සෙම්බුනාත් පන්සල ඉතාම සුවිශේෂී ස්ථානයක්. මොකද මම මේ ස්ථානයේ ඉඳලා මුළු කත්මණ්ඩු වැලියකම කත්මණ්ඩු නිම්නයම අලංකාරව දැක නැගෙනහිර දොරටුවෙන් පහළට අපි මේ වගේ පඩිපෙළ දිගේ පල්ලෙහාට බැස්ස. පහළට බැස්සම අපි මේ නැගෙනහිර දොරටුවෙන් එළියට ගියාට පස්සේ විශේෂ ටිබෙට් ආරාමයක් තියෙනවා මේකට මදාල. මම එතෙන්ටත් ගියා. නැගෙනහිර දොරටුවෙන් මේ විදිහට පහළට බහිනකොට අපිට පේනවා සෙම්බුනාත් ස්තූපය මේ වගේ. ඇත්තම නැගෙනහිර දොරටුවෙනුත් ඉහළටත් එන්න පුළුවන්. මේ යන අතරමඟ ගිමන් හරින තැන්, ඒ වගේම තවත් කුඩා ස්තූප සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. දැක්කනේ. මගේ ලස්සන පරිසරයක තමයි මේ සෙම්බුනාත් ස්තූපය පිහිටලා තියෙන්නේ. වඳුරන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ. අතර නිකන් මට නිකන් දැනෙන්නේ නිකන් අර සම්පූර්ණ ආගමික ආධ්‍යාත්මික ප්‍රදේශයකට ලං වුණා. මේ විදිහට තමයි අපි නැගෙනහිර දොරටුවේ අවසානයේට එන්නේ. එතනින් එහාට දකුණු පැත්තට ටිකක් දුර පයින් යන්න තියෙනවා. මේ මාර්ගය ඔස්සේ ටිකක් ඉදිරියට යනකොට මේ වගේ තැන් තියෙනවා. හැම තැනකම කත්මණ්ඩුවක් වෙනකොට මට කියන්නේ ට්‍රේන් වීල්ස් කියලා. හැමෝම ඇවිල්ලා මේක වටේ රවුමක් ගිහිල්ලා මේක කරකවල තමයි යන්නේ. මේක දක්ෂිණාවර්තව තමයි යන්න ඕනේ. මම එක තැනක වාමාවර්තව ගිහිල්ලා මට කිව්වා ඒක වැරදි. ඔයාගේ ජීවිතේ වාසනාව ලං වෙන්නේ දක්ෂිණාවර්තව මෙය කරකවුවොත් තමයි. කත්මණ්ඩු අගනුවර මෙවැනි ට්‍රේන් වීල්ස් ලක්ෂ ගාණක් තියෙනවා. හැම පාරකම හැම තැනකම වගේ තියෙනවා. මේ තියෙන බෝධිසත්ව පිළිම එක එක බුදුවරුන්ගේ බෝධිසත්ව වජ්‍රයාන සම්ප්‍රදායට අනුව එම සම්ප්‍රදායේ බෝධිසත්වවරු තමයි ඉන්නේ. බෝධිසත්වවරුන්ගේ පිළිම මේ විදිහට රත්තරන් පාටින් ආලෝකමත් කරලා තියෙනවා. පාට කරලා තියෙනවා. එතකොට මේ වටේම යන්න පුළුවන්. එහෙනම් අපි ස්තූපේ පන්සල වටේ රවුමක් ගිහිල්ලා බලමු. හරි, ඔය විදිහට තමයි අපිට පේන්නේ ඈතට. මගේ බෞද්ධ කොඩියක් මෙතන තියෙනවා. ඒ වගේම බෝධිසත්ව පිළිම තුන මේ විදිහට තියෙනවා. මැද තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අන්නාලේපිත පිළිමයක්. මෙතන මේ වගේ පොඩි මල් දාපු වතුර භාජනයක් තුනක් එතන කට්ටියකින් මල් වතුර ඇහිලා මූණ ගා ගන්නවා. මේ විදිහට තමයි මේ පන්සල වලට යනකොට අපිට පේන්නේ. බලන්න සම්පූර්ණ රන් ආලේපිත පිළිම තුනක් තියෙන්නේ. ගොඩක් අය මෙතෙන්ට එනවා. ඒ වගේම ගොඩක් පිරිසක් මේක එතන ඇවිල්ලා කාලය ගත කරනවා. හරිම නිස්කලංක තැනක් මේක කත්මණ්ඩු නගරයේ තියෙන. කත්මණ්ඩු නගරය කියන්නේ නේපාලයේ අගනුවර. ඒත් මේක හරිම ජනාකීර්ණ ප්‍රදේශයක් කත්මණ්ඩු නගරය. නමුත් මෙම ස්තූප තියෙන ස්ථාන හරිම නිස්කලංක, ඒ වගේම හරිම ස්වභාව සෞන්දර්යයෙන් යුක්ත ප්‍රදේශයක් තමයි මේ ස්තූප පිහිටලා තියෙන්නේ. බලන්න අහස ලස්සන හැන්දෑවක් අද.
ස්තූපය පිටුපස ප්‍රදේශයේ තියෙනවා තවත් විශේෂ ආරාම කිහිපයක්. ඒ වගේම එම ප්‍රදේශයේ තියෙනවා පහන් දැල්වීමට විශේෂ ස්ථාන. මම මේ ස්ථානයටත් ගියා. ඔය තියෙන්නේ කත්මණ්ඩු නගරේ. අපි යමු මෙම ස්තූපයේ පිටුපස ප්‍රදේශයට. ඔය තමයි ආරාම පිටලා තියෙන සංඝයා වහන්සේලා ඉන්න තැන්වල වම් අත පැත්තේ තියෙන්නේ පහන් දැල්වන ස්ථානය. ඒ වගේම රත්තරන් පාටින් තියෙන්නේ තවත් අර ප්‍රේන් වීල් එකක් තියෙන ලොකු ප්‍රේන් වීල් එකක් තියෙන ස්ථානය. ඉතින් කත්මණ්ඩු આવොත් කරන්න තියෙන්නේ මෙහෙම තමයි. ප්‍රේන් වීල්ස් කරවාගෙන ඇවිදින්න තියෙනවා. අද ටිකක් ඇත්තටම සීතල දවසක්. මගේ දුන් ටිකයි කැමරාවයි කොමත් එක්ක ගොඩක් කරන්තවා මම අද ඇවිද්දේ. ඔන්න තියෙන ලොකු ප්‍රේම් වීල් එකක්. මේක වටේට රවුමක් අද තියාගෙන යන්න තියෙනවා. ඔය විදිහට ගියාට පස්සේ අපිට සෞභාග්‍ය උදා වෙනවා කියලා තමයි නේපාල ජාතිකයෝ කියන්නේ. එතන හැමෝම ගොඩක් අය හැම වීල් එකක්ම කරකවන්න try එකක් දෙනවා. මම දැන් යනවා මෙතනට. මම දන්නේ නැත්තර මෙතන තිබුණේ මොකද්ද කියලා. ළඟට ගියාට පස්සේ තමයි මම දැනගත්තේ එතන තියෙන්නේ ලැම්ප්. මේ තියෙන්නේ පහන් දැල්වන ස්ථානයක්. අපි ගිහින් බලමු ඇතුළට. මේ විදිහට තමයි පහන් දැල්වන්නේ. සම්පූර්ණ ඉටිපන්දම් තියෙන්නේ. මේ නේපාල පන්සල් පහන් දැල්වන්නේ මේ වගේ ඉටි වලින් හදපු පහන් තියෙන්නේ. පහන් දැල්වන ස්ථානයේ. ඉතින් පහළ තියෙන ආරාම කොටස. ඉතින් මේක තවත් ලස්සන තැනක්. බලන්න බෞද්ධ කොඩි විදියට ගස්වල පාට කරලා තියෙනවා. ඒ වගේම නේපාල මහායාන බුද්ධාගමට අනුව තමයි මෙම ආකිටෙක්චර් එක මේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. ඉතින් අපි මෙතනින් අපේ ශම්භුනාත් ස්තූපයේ වීඩියෝ අවසාන කරනවා. මේක පළවෙනි වීඩියෝ බලන්න. ඒක මන් තියෙනවා ශම්භුනාත් ස්තූපයේ ඉහළ කොටස සහ දෙවනි වීඩියෝයේ මම ශම්භුනාත් ස්තූපයේ පහළ කොටස ආවරණය කළා. එහෙනම් අපි ඊළඟට හම්බ වෙමු චන්ද්‍රගිරි හිමි. මේ විදිහට තමයි ශම්භුනාත් ස්තූපයේ අපි සංචාරය නිම කළේ. ඊළඟ වීඩියෝෙන් අපි හමු වෙමු. සුබ දවසක්.